So Papua was able to catch up with St. Joseph's captain Dina Damrage එකම් දිනා ජෝසපියන්ස් මේ අවුරුද්ද හොඳට ගොඩක් හොඳට ක්‍රීඩා කළා තියෙනවා අවුට්රයිට් වින්ස් 6ක් අරගෙන තියෙනවා කොහොමද ඔයා දකින්නේ ප්‍රෙපරේෂන් එක බිග් මැච් එකට අපේ ප්‍රෙපරේෂන් ගත්තොත් ගොඩක් හොඳයි මොකද කියනවා නම් අවුට්රයිට් 6ක් දිනලා තියෙනවා ඒකෙන් ස්පෙෂලි කිව්වොත් ආනන්ද කොලෙජ් එක after 8 years තමයි අපි දිනලා තියෙන්නේ ඒත් එක්කම වෙස්ලි ගත්තොත් after 15 years ඒගොල්ලෝ වගේ ටීම්ස් එක තමයි අපි දිනලා තියෙන්නේ ඒ හින්දා අපේ ප්‍රෙපරේෂන් ගොඩක් හොඳයි ඔයගොල්ලෝගේ කොම්පොසිෂන් එක ගත්තොත් දැන් ඔයගොල්ලෝට බැට්ස්මන් ලයිටියට ජාන් ජයසිංහ ඉනිකෝ සිල්වා ඔක්කොම බෝලර්ස් අකුණු බෝලර්ස් ටිකක් ඉන්නවා හැබැයි චතුරංග කුමාර හොඳටම ක්‍රීඩා කළා කියන මේ සීසන් එකේ සෙන්ට් පීටර්ස් ලයින් අප් එකත් එක්ක ගත්තොත් කොහොමද ඔයගොල්ලෝ දකින්නේ මේගොල්ලෝ එකට එක යනවා සෙන්ට් පීටර්ස් එක ගත්තොත් අපි ගොඩක් ගත්තොත් බැලන්ස් සයිඩ් එක දෙපැත්තම ගත්තොත් බැලන්ස් කියලා හිතනවා මොකද අපේ ඉන්නවා චතුරංග කුමාර 18 තව රන්ස් 16යි තියෙන්නේ. ඒගොල්ලන්ගේ ගත්තොත් අර නැෂනල් ප්ලේයර්ස්ලා 4 දෙනා ඇරුණාම අනිත් අයගෙන් හයියස්ට් රන් ස්කෝර් මම හිතන්නේ රන්ස් 600ක් විතර තමයි ගහලා තියෙන්නේ. ඒත් එක්ක ජාන් ගත්තොත් ජාන් රන්ස් 700යි හෙන්රිකෝත් රන්ස් 700ක් කිට්ටු කරලා තියෙනවා. ඒ අතින් ගත්තොත් දෙගොල්ලම එක හා සමානව ඉන්නවා කියලා හිතනවා. 76 බැට්ලක සේන්ස් එකට දැන් ඔයගොල්ලෝ ජෝසපියන් ටීම් එක යුනිට් එකක් හැටියට යනකොට කොහොමද ඔයගොල්ලෝ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි ගොඩක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ටීම් ස්පිරිට් එකට. අපේ තියෙන ස්ට්‍රෙන්ත්ස් වලට තමයි අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න බලන්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත්ස් වලටවත් ඒගොල්ලන්ගේ වීක්නස් වලටවත් නෙමෙයි අපේ ස්ට්‍රෙන්ත්ස් වලට තමයි අපි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු. මොකක්ද ඔයගොල්ලෝගේ ස්ට්‍රෙන්ත්ස්? අපේ ස්ට්‍රෙන්ත්ස් ගත්තොත් ස්පෙෂලි මෙන්ෂන් කරොත් බෝලිං තමයි ස්ට්‍රෙන්ත් එක හැටියට තියෙන්නේ. මොකද චතුරංග කුමාර විකට් 70ක් කරන් තියෙනවා, රොස්කෝ තටිල් විකට් 65ක් කරන් තියෙනවා, මම විකට් 55ක් එක්ක මම හිතනවා අනිත් එක ස්කෝරේවත් එහෙම නැතුව ඇති කියලා මම හිතනවා ඒ වගේ විකට් බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඒකේ ඉඳලා මම හිතන විදිහට මේ අවුරුද්දේ අපේ බෝලිං තමයි ස්ට්‍රෙන්ත් එක. ෆයිනල් වර්ඩ් එකක් තියෙනවද කියන්නේ සෙන්ට් පීටර්ස් ටීම් එකට? සෙන්ට් පීටර්ස් එකට කිව්වොත් අපි ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේත් ඒගොල්ලන්ට හොඳ ෆයිට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.